තෙරුවන් සරණයි 2025 වර්ෂය නිමා වෙනවත් එක්කම 2026 වර්ෂය දැන් උදා වෙනවා. ගම්ගුණ TV channel එක හරහා ඔබට සුබ පණිවිඩයක් දෙන්න තමයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේ හැමදෙනාම අපේ බෞද්ධ පින්වතුන් හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාම මේ හිතට ගන්න 2025 වර්ෂය නිමා වෙනවත් එක්කම 2026ට අපි පාතබනවා. 2025 වර්ෂයේ අප අතර වෙච්චි වැරදි අඩුපාඩු මතවාද ප්‍රශ්න ගැටලු ඒ ඔක්කොම නිරාකරණය කරගෙන 2026 වසරේ හොඳ ජීවිතයක් ගත කරන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අහපු බණ ජීවිතයට තීරුම් අරගෙන හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න කල්පනා කරන්න ඕන හැම කෙනාම. විශේෂයෙන්ම මම මතක් කරනවා දැන් පෞල් ජීවිතයේ ප්‍රශ්න, දරුවෝ අතර ප්‍රශ්න, ඥාතීන් අතර ගැටලු අපේ ඒ තිබුණා නම් ඒවා නිවැරදි වෙන්න ඕනේ 2026. ඒ වගේම තමයි අපි කරන රැකියාව, වෘත්තිය, ඒවා හරියටම අපේ රැකියාව අපිට සිද්ධ කරන්න පුළුවන් වුණාද? වෘත්තිය හරියට කරාද? අපි අතර මොනවද අඩුපාඩුනේ සමාජයට, අපේ ආගමට, ජාතියට, රටට අඩුපාඩු වුණාද? ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ආපස්සට හැරිලා බලන්න පුළුවන්. 2025 වසර ආපස්සට හැරිලා බලන්න මම 2025 කොතනද හිටියේ? මගෙන් මොනවද රටට උනේ? මගෙන් ඥාතීන්ට, දරුවන්ට, බිරිඳට, ස්වාමියාට, පන්සලට, ගමට, සමිති සමාගම් වලට මොනවද උනේ? අඩුපාඩු වුණාද? ප්‍රශ්න වුණාද? මතභේද වුණාද? ගැටලු වුණාද? ඒවා හිතලා බලලා ඒවා මින් ඉදිරියට සිද්ධ වෙන්නේ නැති විදියට හදාගෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න හොඳ නවවසරකට පාතබලා හොඳ සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මං හිතනවා මේ වසර ඔබට සෞභාග්‍යමත් වසරක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරගෙන ඔබ මේ වසර සෞභාග්‍යමත් වසරක් බවට පත් කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. අපි ඔබට නිරන්තරයෙන්ම දම්ගුණ TV මේ channel එක හරහා ඔබට දහම් පණිවිඩ ලබලා දෙනවා. ඒකෙන් ඔබේ ජීවිතයට ආදර්ශමත් කරගෙන සත්පුරුෂයෙක් විදිහට, හොඳ ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් විදිහට, ගුණගරුක විනයගරුක මිනිසෙක් විදිහට හොඳ මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේ දහම් හරහා ඔබට ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් අරගෙන 2026 වර්ෂේ ඊට වඩා හොඳ සෞභාග්‍යවත් මේ රටට, ජාතියට, ආගමට, සම්බුද්ධ ශාසනයට වැඩදායක පුරවැසියෙක් විදිහට මම ජීවත් වෙනවා කියන හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය උදා කරගන්න මේ ලබන්නා වසර සෞභාග්‍යමත් වසරක් බවට පත් කරගන්න හේතු වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.